Welcome aboard Singapore Airlines. Hi guys, මේ සිංගප්පූරුව වල පළවෙනි දවසේ අන්තිම ලොග් එක. දැන් වෙලාව හවස 2ට වගේ අපි පොඩ්ඩක් රෙස්ට් කරලා ආයෙත් මරීනා බේ සෑන්ඩ්ස් පැත්තට යනවා. හොටෙල් එකේ ඉඳලා බස් එකකින් බුගීස් වලට ගිහින් එතන ඉඳලා බේ ෆ්‍රන්ට් කියන MRT ස්ටේෂන් එකට ට්‍රේන් එකේ යන්න ඕනේ. බුගීස් වලින් බැහැලා MRT ස්ටේෂන් එකට පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට කාඩ් එක ටැප් කරලා අපි MRT ස්ටේෂන් එකට ගියා. ඊට පස්සේ ඩවුන්ටවුන් ලයින් එක දිගේ බේ ෆ්‍රන්ට් කියන ස්ටේෂන් එකට යන්න ඕනේ. දැන් අපි මේ ඉන්නේ බේ ෆ්‍රන්ට් කියන ස්ටේෂන් එකේ. ඉතින් මේක මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් බිල්ඩින් එකේම බේස්මන්ට් එකේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ The Shops Mall එකේ. ඉතින් මෙතන තියෙනවා ඉන්ඩෝ වෝටර් කැනල් එකක් මෙන්න මේ වගේ. මේ ඉන්ෆර්මේෂන් කවුන්ට් එකෙන් අපිට අහගන්න වුණා කොහොමද ස්කයි පාක් එකට එන්ටර් වෙන්නේ කියලා. මෙතන තියෙනවා ප්‍රොමෝෂන් එකක් චැනල් කියන පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ. මෙයාලා කිව්ව විදිහට මෙතන පොඩි ගේම් එකක් තියෙනවා. ඒක වින් කරොත් ගිෆ්ට්ස් මොනවා හරි හම්බෙනවා. ඉතින් ඊළඟට අය අපි ආවා ඉන්ඩෝ වෝටර් කැනල් එක බලන්න. මේක ඉතාලියේ වැනීසියේ සිංගප්පූර් වර්ෂන් එක නැත්තම් මොඩර්න් වර්ෂන් එක කියලා කියන්න පුළුවන්. ඔයාලා කැමති නම් මෙතන ටිකට් එකක් අරන් බෝට් රයිඩ් එකක් වුණත් යන්න පුළුවන්. shopping mall එකේ මෙතන ලස්සන මිරර් වෝල් එකක් තියෙනවා. ස්කයි පාක් ඔබ්සර්වේෂන් ඩෙක් එකට අය ඇතුළට ගන්නේ හවස 5ට කිව්වා. ඉතින් එතකන් අපි shopping mall එකේ තව පොඩ්ඩක් ඇවිදින්න හිතාගෙන ඉන්නේ. මේ හරිය ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් වල shops බලා ගන්න පුළුවන්. කවුන්ට් එකෙන් කියපු විදිහට ස්කයි පාක් එකට ටිකට් ගන්න ඒ වගේම ඇතුල් වෙන්න මරීනා සෑන්ඩ්ස් හොටෙල් එකේ ටවර් 3 එකේ කෙළවරටම යන්න ඕනේ. මෙන්න මේ ටවර් 3 එකේ උඩ තියෙන ලොකු නැවක වගේ කොටසට තමයි අපි දැන් යන්න හදන්නේ. දැන් අපි shopping mall එකේ ඉඳලා හොටෙල් එක පැත්තට බේස්මන්ට් ලෙවල් එකෙන් යන්න හදන්නේ. දැන් මේ අපි ඉන්නේ හොටෙල් එකේ ටවර්ස් 3න් මැද තියෙන ටවර් එකේ යටම.
අපි දැන් ටවර් 2 එකේ ඉඳලා ටවර් 3 එකට යන ගමන් ඉතින් ටවර් 3 එකෙනුත් එළියට ඇවිල්ලා කොනේ තියෙන වෙනම එන්ට්‍රන්ස් එකකින් තමයි ස්කයි පාක් එකට යන්න තියෙන්නේ. දැන් වෙලාව හවස 5යි. මෙතනින් පල්ලෙහාට යනකොට පළවෙනියට ස්කයි පාක් එකේ ටිකට් කවුන්ටර් එක තියෙනවා. සිංගප්පූරුවේදී මේක තමයි අපි පළවෙනියට ටිකට් එකක් පර්චේස් කරලා බලන්න යන ප්ලේස් එක. එක්කෙනෙකුට ටිකට් ප්‍රයිස් එක සිංගප්පූරු ඩොලර්ස් 36ක් වුණා. අපි ගියේ පීක් අවර්ස් වල. ශ්‍රී ලංකන් රුපීස් වලින් බැලුවොත් එකක් 8000ක් වගේ වෙනවා. මෙතන මෙයාලා බෑග්ග්‍රවුන්ඩ් එකක තියලා අපේ ෆොටෝ එකක් ගන්නවා. මේ තියෙන්නේ තට්ටු 57ක් උඩට යන්න තියෙන ලිෆ්ට් එක. දැන් අපි ලිෆ්ට් එකට ආවා. මේ ඉන්නේ බේස්මන්ට් 1 එකේ. දැන් level 56 වලට ආවා. මෙතන මෙයාලා අර ගත්ත ෆොටෝ එක ලස්සනට ෆ්‍රේම් කරලා අපිට පෙන්නනවා. ඒක අපි ගන්නවා නම් ඩොලර්ස් 35ක් ගෙවන්න ඕනලු. දැන් අපි ඔන්න ස්කයි පාක් ඔබ්සර්වේෂන් ඩෙක් එකට ආවා. මේ පේන්න තියෙන්නේ ගාඩන් බයි ද බේ ඒරියා එක. ඒ වගේම ඈතින් මුහුද පේනවා. මේ ඩෙක් එකේ අනෙක් පැත්තට ගියොත් අපිට මරීනා බේ එකේ view එකත් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා සිංගප්පූරු ෆ්ලයි එක. ඉතින් මේ මරීනා බේ හොටෙල් එකේ උඩ තියෙන නැවක වගේ කොටසේ දිග අයිෆල් කුළුණේ උසටත් වඩා පොඩ්ඩක් වැඩි කියලා කියනවා. අපේ ප්ලෑන් එකේ අපි සිංගප්පූරු ෆ්ලයි එකේ යන්නේ නැහැ. ඒකට හේතුව තමයි සිංගප්පූරු ෆ්ලයි එක හරිම බෝරින් කියනවා. ඉතින් ඒ වෙනුවට ඊට වඩා අඩු ටිකට් ප්‍රයිස් එකකින් ෆ්ලයි එකටත් වඩා උස මේ ස්කයි පාක් එක බලන්න එන්න පුළුවන්. දැන් අපි මරීනා බේ සයිඩ් එක පැත්තට යන ගමන් මේ ඩෙක් එක වටේම ඔයාලට යන්න බෑ. ඉස්සරහින් තියෙන කොටසින් ඉවර වෙනවා. එතනින් ආය හැරිලා එන්න ඕනේ. මෙතනට සිංගප්පූරු ෆ්ලයි එකේ ඉඳලා මර්ලයින් ස්ටැචු එක පැත්තට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. මේ ෆ්ලවර් ඩූම් එක ඊට හැ පැත්තෙන් ක්ලවුඩ් ෆොරස්ට් එක. හවස අපි ඔතනින් ඇවිදගෙන යනවා. දිගටම වීඩියෝ එක බලන්න.
මේ පැත්තේ තියෙනවා සුපර් ට්‍රී ග්‍රෝව් එක. ඒකේ ලයිට් ෂෝ එක තමයි අපි රෑ වෙලා බලන්නේ. දැන් අපි ඩෙක් එකේ උඩ කොටසට නැගලා බලමු එතනට view එක කොහොමද කියලා. මේ මැද තියෙන්නේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් එක. මේකට ගෙස්ලාට විතරයි යන්න පුළුවන්. මේ තියෙන්නේ මරීනා බේ සයිඩ් එකේ view එක. මර්ලයින් ස්ටැචු එක තියෙනවා, හේලික්ස් බ්‍රිජ් එක, එක්ස්ප්ලැනේඩ් තියේටර් එක. මෙතන මේ රවුමට වගේ තියෙන්නේ ඇපල් ස්ටෝ එක. මේ රෑ වෙලා වෝටර් ඇන්ඩ් ලයිට් ෂෝ එක තියෙන ප්ලේස් එක. මේ තියෙන්නේ ආර්ට් සයන්ස් මියුසියම් එක. ඉතින් මෙතන හැමෝම ෆොටෝස් ගන්නවා, සෙල්ෆි ගන්නවා. දැන් වෙලාව හවස 6 පහු වෙලා. ස්ටේ බයි ද බේ කියලා ෆුඩ් කෝට් එකක් මේ ළඟ තියෙනවා. අපි ඒකට තමයි යන්න හදන්නේ. ස්කයි පාක් එක ළඟ ඉඳලා ඒකට විනාඩි 15ක් වගේ ඇවිදගෙන යන්න ඕනේ. දැන් අපි ඉන්නේ Garden by the Bay කියන ඒරියා එකේ. මේ පාත් එක ජොගින් කරන්න, සයික්ලින් කරන්න වගේ නම් නියමයි. එක පැත්තකින් මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එකේ ලස්සන view එක බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ තියෙනවා සිංගප්පූර් ෆ්ලයර් එකේ ලස්සන view එක. අපිට මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ ෆ්ලවර් ඩූම් එක. දැන් අපි මේ ඉන්නේ ෆ්ලවර් ඩූම් එක ළඟ. මෙන්න මේ විදිහට තමයි ෆ්ලවර් ඩූම් ඇන්ඩ් ක්ලවුඩ් ෆොරස්ට් තියෙන්නේ. ඉතින් ෆ්ලවර් ඩූම් කියන්නේ ලෝකයේ තියෙන ලොකුම වීදුරු වලින් හදපු ග්‍රීන් හවුස් එක. ඒක ගිනස් වාර්තාවක්. ෆ්ලවර් ඩූම් එකට අපි වෙනම දවසක ගිහින් ඉන් ඩීටේල් වලට පෙන්නන්නම්. මෙතනට මේ දකුණු පැත්තෙන් තියෙන්නේ ෆ්ලවර් ඩූම් එක, වම් පැත්තෙන් තියෙනවා ක්ලවුඩ් ෆොරස්ට් එක. ඒත් එක්කම පිටිපස්සෙන් සිංගප්පූර් ෆ්ලයර් එකේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ දෙකම පහු කරගෙන ඉස්සරහට යන ගමන් මෙතන තියෙනවා චිල්ඩ්‍රන්ස් ගාඩන් එකක්. ඔන්න අපි ස්ටේ බයි ද බේ කියන ෆුඩ් කෝට් එකට ආවා. අපි ඇතුළට ගිහින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි මෙතනින් චයිනීස් නූඩල්ස් එකක් තමා ඕඩර් කරේ. ඉතින් අපි වටේ ගිහින් බලමු අනෙක් ස්ටෝල්ස් වල මොනවද තියෙන්නේ කියලා.
අපි ඩ්‍රින්ක්ස් වලට Chinese tea and soft drinks ගත්තා. ඉතින් අපි ඊළඟට ඇවිදගෙන ගියා Super Tree Groove එකේ ලයිට් ෂෝ එක බලන්න. ඉතින් මේ ලොකුවට තියෙන Super Trees වල තමා ලයිට්ස් වලින් ඩෙකොරේට් කරලා ෂෝ එකක් වගේ පෙන්වන්නේ. ඉතින් මේ ෂෝ එකට කියන්නේ Garden Rhapsody කියලා. මේක ෆ්‍රී ඕන කෙනෙක්ට මේක බලන්න එන්න පුළුවන්. හැමදාම රෑ 7:45ට වගේම ආයෙත් 8:45ටත් මේ ෂෝ එක දවසට දෙපාරක් පෙන්නනවා. ඉතින් එක ෂෝ එකක් විනාඩි 15ක් 20ක් වගේ ටයිම් එකක් තියෙනවා. ක්ලාසිකල් මියුසික්, පොප් මියුසික්, ඒ වගේම මූවි තීම්ස් වලට තියෙන මියුසික්, කල්චරල් මියුසික් තීම්ස් වගේම සීසනල් මියුසික් තීම්ස් වලටත් මේ ලයිව් ෂෝ එක අරේන්ජ් කරලා තියෙනවා. මෙතන ඔක්කොම සුපර් ට්‍රීස් 18ක් තියෙනවා කියනවා. එක එක ප්‍රමාණවලට එක එක උසට මේ ට්‍රීස් තියෙනවා. සමහර ඒවා මීටර් 50ක් විතර ගොඩක් උසයි. අපි දවසක දවාලක මේ සුපර් ට්‍රීස් උඩට ගිහින් කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ ෂෝ එක ඉවරලා තවත් ෆ්‍රී ෂෝ එකක් බලන්න අපි ඇවිදගෙන ගියා. ඒක තියෙන්නේ මරීනා බේ එකේ shops mall එක ඉස්සරහා. ෂෝ එක පටන් ගන්නේ 9ට. ඉතින් එතකන් අපේ සිංගප්පූරු වල නයිට් වීව් එක කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. මරීනා බේ එකත් එක්කම වටේ තියෙන බිල්ඩින්ග්ස් රැට ලයිට්ස් එක්ක හරිම ලස්සනයි. ඔයාලට දැන් මෙතන 360 view එකක් පෙන්වන්න යන්නේ. මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එකත් මෙතෙන්ට පේනවා. මේ තියෙන්නේ Apple Store එක. ඉතින් මේකටත් අපි දවසක විසිට් කරන්න ඉන්නේ. දැන් ඔන්න Spectra Water and Light Show එක පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මරීනා බේ එකේ බෝට් රයිඩ්ස් මෙතන යනවා. ඉතින් මේ බෝට් රයිඩ් එකත් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වගේ. අපේ 3 වෙනි දවසේ වගේ බෝට් රයිඩ් එකක් යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මෙතන high pressure water jets වලට laser light and projection use කරලා ඒකට mist එකකුත් add කරලා music එකත් එක්ක ලස්සනට මේ show එක arrange කරලා තියෙනවා. මේක හැමදාම රෑ 8ට වගේම රෑ 9ටත් show time දෙකක් විදියට තියෙනවා. Friday and Saturday රෑ 10ට තව extra show එකකුත් තියෙනවා. මේ ෂෝ එකත් free of charge වලට බලන්න පුළුවන්. ඒ වගේම විනාඩි 15ක් වගේ තමයි එක ෂෝ එකක් තියෙන්නේ. මේ ෂෝ එකේ themes විදිහට සිංගප්පූරු history එක develop වුණ විදිහ, දැනට තියෙන challenges වගේම future එක ගැනත් කියනවා. දැන් වෙලාව රෑ 9ත් පහු වෙලා නිසා මේ ෂෝ එක ඉවරුණු ගමන් අපි හොටෙල් එකට බස් එකෙන් යන්න ඕනේ. ඉතින් හෙට අපි යනවා සෙන්තෝසා අයිලන්ඩ්ස් වලට කේබල් කාස් වලින්. යුනිවර්සල් ස්ටුඩියෝ එක දවසම එක්ස්ප්ලෝර් කරන්න ප්ලෑන් කරනවා. ඊට පස්සේ සී ඇක්වාරියම් එකට යනවා. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න.